පින්වත්නි ඔබට පින් කරන්න වෙලාවක් නැත්නම් මුදල නැත්නම් චුට්ටක් මෙන්න මේ ගැන හිතන්න. ඔබ දැකලා තියෙනවද මේ සමහර ලස්සන අය දකිනකොට තවත් අයට ඊර්ෂ්‍යා හිතෙනවා. ඒ ඊර්ෂ්‍යා හිතන මොහොතේම එයාගේ මූණේ ලස්සනක්ද පේන්නේ. ඊර්ෂ්‍යාව දැනෙන්නට දැනෙන්නේ. කැතක් නේද දැනෙන්නේ. ඒ වගේම පින්වත්නි පොඩ්ඩක් මේ ගැන හිතන්න. සමහර අය දිනු වෙනකොට අනිත් අයට ඊර්ෂ්‍යා හිතෙනවා. සමාජය අනුව ගන්න නැද්ද? ආන්තර පුද්ගලයා ඊර්ෂ්‍යා සහගතයි මේ කෙනාට කියලා. දැන් ඔබ බලන්න ඔබට නැද්ද වැටහීමක්? අහවල් කෙනාට ඊර්ෂ්‍යාව තියෙනවා අනිත් කෙනා ගැන කියලා. ඒකට පින්නන්නේ පොඩ්ඩක් හිතන්න. ඒ ඊර්ෂ්‍යා සහගත කෙනාට අනිත් අයට උදව් කරන්න හිතෙනවද? පින්වත්නි මේ ගැන චුට්ටක් අවධානය යොමු කරන්න. කවුරු හරි කෙනෙක්ගේ හොඳ කීර්තිය පැතිරලා යනකොට ඒ කියන්නේ ඊර්ෂ්‍යාව ඇති වෙන අය ඉන්නවා. මේ ඊර්ෂ්‍යාව ඇති වෙන අය මොකද කරන්නේ? එයාලා අර කෙනාගේ අඩුපාඩුවක් ඇදයක් සමහරට චූටි එකක් හොයාගෙන අනිත් අයත් එක්ක කිය ඇවිදිනවා. මඩ ගහනවා. පින්වත්නි ඒ ඇසිල්ලෙන් එයාගේ හැසිරීම දකින අනිත් අයට එයා ගැන අප්‍රසාදයක් එහෙම නැත්නම් මෙයා නම් ඕපාදුපකාරී මෙයා නම් අනිත් අයගේ වැරදි කිය යන කෙනෙක් කියන වැටහීම ඇති වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඔය හැසිරීම තියෙන පුද්ගලයා ගැන අපකීර්තියක් නෙමෙයිද ඇති වෙන්නේ. ඉතින් මේකෙන් අඳුන ගන්න ඊර්ෂ්‍යාව ඇතිවන ඇසිල්ලේම ඊර්ෂ්‍යාව ඇතිවන කෙනාට ඒකේ විපාකයක් වෙනවා. මේ ඊර්ෂ්‍යාව කියන එක මෙලොවදීම විපාක දෙනවා. එහෙනම් පින්වත්නි ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ කාරණය වන මුදිතාවත් ඒ වගේ. ඒකත් මෙලොවදීම විපාක දෙන්න පටන් ගන්නවා. පරලොවදී වඩාත් බලවත් විපාක දෙන්න පටන් ගන්නවා. පින්වත්නි ලස්සන කෙනෙක් දකිනකොට තව තවත් ලස්සන වෙත්වා කියන පතන්න. ඒක බුද්ධ වචනයක්. ත්‍රිජානන වහන්සේගේ අනුශාසනයක්. අනිත් අය වර්ණෙන් වැඩෙත්වා කියලා පතන්න කියලා අපගේ භාග්‍යතුන් වහන්සේ අපිට අනුශාසනා කළා තියෙනවා. පින්වත්නි නිරෝගී කෙනෙක් හොඳ ශක්තිමත් කෙනෙක් දකිනකොට මෙයා ආවිෂයෙන් වැඩෙත්වා කියලා පතන්න. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට කරන්න කියලා අපිට අනුශාසනා කරලා තියෙනවා. පින්වත්නි කෙනෙක්ගේ කීර්තියක් පැතිරෙනවා නම් එයාගේ හොඳක් අනිත් අය දකිනවා නම් එයාගේ හොඳක් ඔබ දකිනවා. යහපත කීර්තිය තව තවත් පැතිරෙත්වා කියලා පතන්න. අපේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කරන්න කියලා අනුශාසනා කරලා තියෙනවා. පින්වත්නි තව කෙනෙක්ගේ දක්ෂතාවයක් දකිනවා නම් දියුණුවක් දකිනවා නම් නැවත නැවත ඔහුට දියුණුවම පෙරලා පතන්න. පින්වත්නි කෙනෙක්ගේ ලස්සනට විතරක් නෙමෙයි කීර්තියට විතරක් නෙමෙයි ගුණයට විතරක් නෙමෙයි දක්ෂතාවයට විතරක් නෙමෙයි ඔබ දකිනවා නම් යම් කෙනෙක්ගේ මොකක් හෝ යහපත් පැත්තක් හොඳ දෙයක් ඒක නාට ඒක වඩා දිනුවලා ලැබෙන්නේ කියලා පතන්න. ඒ ඇසිල්ලෙන්ම ඔබට පිනක් රැස් වෙනවා.